ආයිබෝන් ග්‍රීන් ලංකා ෆාම් එකේ. අද ආවා අලුත් තැනක් පෙන්වන්න අපේ ජීව මහත්තයා. මෙයා තමයි ජීව මහත්තයා මේ යාපනයේ. මෙයා තමයි ලංකාවෙම මම හිතන්නේ ඊස්ටර්න් සයිඩ් එකේ සම්පූර්ණම දලුම් ශාස්ත්‍රය හොඳම මේකක් කරගෙන යන එක්කෙනෙක්. එයාගේ වත්තට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. හුඟක් කට්ටිය බලලා ඇති. ජෆ්නා වීඩියෝස් එහෙම බලලා ඇති. මේ හුඟක් කට්ටිය වීඩියෝ කරලා තියෙනවා. ඒ කරපු වීඩියෝ එකෙන් තියෙන්නේ ගස්වල ලස්සන. දැන් මේ ගස්වල සාමාන්‍යයෙන් මේ දැන් මේ පාරේ පරක් වෙලා තමයි ගෙඩි වලට දාන්නේ. සාමාන්‍යයෙන් ගෙඩි 100ක් විතර තියෙනවා. ගෙඩි 100කටත් වැඩියෙන් තියෙනවා. නමුත් මේ පාරේ ඒගොල්ලන් ජනවාරි වල තමයි ගෙඩි ගන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. මේක බලා ගන්න පුළුවන් මේ එක එක ගස්වල තියෙන මොනවද සත්‍ය කියලා. ගෙඩි එවිලා තියෙන්නේ පොකුර මොනවා ගෙඩි එවිලා තියෙන්නේ සාමාන්‍ය මේ වගේ පොකුර. ඒ කියන්නේ ස්ටැම් එක බලන්න මෙයා කරලා තියෙන එකෙන් තියෙන මේක ඔක්කොම මේ ස්ටැම් එකෙන්ම ගෙඩි ඇවිල්ලා තියෙන්නේ පොයින්ට් එකේ ඇවිල්ලා නැහැ. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ. මේකේ සාර්ථකත්වය මේ හැම ගෙඩියක්ම ග්‍රෑම් 250ට වැඩියෙන් එනවා. ඒ කිව්වොත් මේ ඔක්කොම මහ කඳෙන්ම අරන් තියෙන නිසා. ඒ වගේ දැන් මේ හැම අත්තක්ම ඒ කියන්නේ අරන් තියෙන හැම මේකම බලන්න කැනොපි එක මැනේජ්මන්ට් එක. කැනොපි මැනේජ්මන්ට් එක හරි ලස්සනයි. ඒ කියන්නේ ගෙඩි 4ක් 5ක් ඒ විදිහට තියෙන්නේ. ගෙඩි මේකේ 4ක් තියෙනවා. මේකේ ගෙඩි 5ක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ ගෙඩි වැඩි වුණා කියලා තිනින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කිව්වොත් මේකේ ගෙඩි අපිට ලංකාවේ ග්‍රෑම් 200ක් 150 200ක් තිබුණොත් ඇති. ඒ කියන්නේ ඒ මිලට අපිට ගන්න පුළුවන්. මේ හැම ගහක්ම ඒ කියන්නේ පොඩි ට්‍රිප්ස් ඇටැක් ටිකක් තියෙනවා. ඒ කිව්වොත් මේකේ වැස්ස පොඩ්ඩක් වැඩි වෙන නිසා මේගොල්ලන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා තියෙන නිසා මේ අපි ඒකටත් විසඳුමක් කරලා දෙනවා. ජීව මහත්තයත් එක්ක අපිට කතා කරන්න විදිහක් නැහැ. එතුමාට මේ සිංහල කතා කරගන්න බැරි නිසා. එයාට මේ දෙමළෙන් නම් පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් පුළුවන්. නමුත් මම සිංහලෙන් වීඩියෝ කරන නිසා සිංහලෙන් විතරයි මට විතරයි කතා කරගන්න පුළුවන් වෙන්නේ. එතුමාත් එක්ක කතා කරන්න කැමති අය මම නම්බරේ දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ නම්බරෙත් එක්ක එයාට කතා කරලා අවශ්‍ය කට්ටියට උපදේශ ගන්නත් පුළුවන්. එයාට ඉංග්‍රීසියෙන් කතා කරගන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කතා කරලා උපදේශ දෙයි. අපි පොඩ්ඩක් බලමු තව මේකේ ගස් ටික කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. මේක බලන්න මේ යටින් තියෙන්නේ සිස්ටම් එක බලුවොත් හරියට මේ කැනොපි. ඒ කියන්නේ මේ ගස් 4ක් තියලා තියෙන්නේ. මේ ගස් 4ක් තියලා තියෙන්නේ. ඒ විදිහට මේක හරියට මැචුර් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අපිට කියන්නේ හොඳ ස්ටෝරේජ් එකක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ස්ටෝරේජ් එකක් තියෙනවා මේක. මේ ගහේ හොඳම ගෙඩි තවත් එන්න තියෙනවා. නමුත් මේගොල්ලන් දැනට මේ ත්‍රිප්ස් ඇටැක් නිසා පොඩ්ඩක් ඒකේ සන්බර්න් තියෙනවා. මේක අවුවට පොඩ්ඩක් පිච්චිලා තියෙනවා. ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මේ ත්‍රිප්ස් ඇටැක් තියෙනවා. නමුත් ගිය අවුරුද්දේ හුඟක් හොඳට කරා. නමුත් මේ අවුරුද්දේ පොඩි ඉන්සිඩන්ට් වෙලා තියෙනවා. නමුත් මේක හරි ගස්ස ගන්න පුළුවන්. අපි සාමාන්‍ය මේ වත්තේ ලස්සනටම කරලා තියෙනවා. උඩහින් net එක ගහලා තියෙනවා. මේ විදිහට net එක ගහලා ලස්සනට කන්ට්‍රෝල් කරලා තියෙනවා. වටේට මේ net එක ගහලා තියෙනවා. green net එකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ කිසිම ඉන්සෙක්ට් එකකට එන්න නැතිව. ඒ කියන්නේ කිසිම සමනලයක් ඉන්න බෑ. ඒ වගේම මොන සතෙකුටවත් එන්න බැරි විදිහට ෆුල් කන්ට්‍රෝල් කරලා තියෙන්නේ ලස්සනට හදලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම මොඩර්න් ෆාම් එකක් විදිහට. ඕගොල්ලන් ජෆ්නා එනවා නම් අනිවාර්යයෙන් මේක නරඹන්න. ඒ කියන්නේ මේක මොඩර්න් ෆාම් එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. හරි ලස්සනයි හොඳම ගොවියෙක්. මේ ඉන්නේ මේ අපේ ජීව මාත්‍ය කියන්නේ හොඳම ගොවියෙක්. මෙතුමාත් එක්ක සම්බන්ධ වුණොත් හුඟක් දේවල් තවත් ගන්න පුළුවන්. නමුත් වීඩියෝ දික් කරගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි සමුගන්න වෙලාව හරි අපි ඉදිරියට තව වීඩියෝස් දාමු. නමුත් ජෆ්නා අපි ඇවිල්ලා ඉන්නේ ජීව මාත්‍යගේ ෆාම් එකට. අපි ආපහු හමු වෙමු. ආයිබෝවන්.